හින හෙන්නෙන් මේ විල් තීරේ පියමන්නේ ඔබ එක්කම මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දාම. හලෝ අද එන්න මාත් එක්ක මගේ දවස ගෙවන්නේ කොහොමද කියලා බලන්න. උදේම නැගිටලා වොෂ් එකක් එහෙම දාලා ලිප්ස්ටික් එහෙම ගාගෙන චුට්ටක් කැමරාව ඔන් කරගෙන මූණ බල හිටියා. අද හොඳට අවුව පාලා තියෙන දවසක්. ඔව් හරිම ලස්සන දවසක් ඉතින් අද. අද මම මේ හදන්නේ ජුනි මාසේ ප්ලෑන් එක හදාගන්න. මම දැන් පුරුදු වෙලා තියෙනවා ඒ කියන්නේ මාසෙම කරන දේවල් නෝට් එකක් වගේ දාගෙන නිකන් අර වගුවක් වගේ ගහලා මගේ මාසෙම මම ප්ලෑන් කරලා තියෙන ඒවා ලියාගන්න. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මම මේක ටික කාලයකට කලින් තමයි මේක පටන් ගත්තේ. ගොඩක් කාලයක් නෑ දැන් කරන්න පටන් ගන්න. මේ වැඩේ ගොඩක් හොඳයි. ඉතින් පොඩි පොඩි චිත්‍ර වගේ ඇඳලා ඒක ලස්සනට මටත් බලන්න ආස හිතෙන විදිහට මම මගේ ප්ලෑන් එක හදා ගන්නවා. ඒක තමයි මම ඔය දැන් ඔය කරන්නේ. මට කැමරාවක් පෙද්දි ඒ කියන්නේ මට බලන්න ඕනේ ඒක දිහානේ අර නිකන් අර රැන්ඩම් විදිහට මට වීඩියෝ ගන්න බෑ. මට බැලෙනවා කැමරාව දිහා. ඇත්තටම මෙහෙම මාසේ ප්ලෑන් කරන්න ගියාම ගොඩක් ලේසි. සමහර අය සතියේ ප්ලෑන්ස් හදනවා, මාසේ ප්ලෑන්ස් හදනවා, දවසේ ප්ලෑන් හදනවා. ඉතින් එහෙම හදනවා. මේ මාසේ ප්ලෑන් එක නම් මට ගොඩාක් වැඩ කරනවා. මේ මම ඉතින් දැන් පළවෙනිදා ඉඳන් 30 හෝ 31 වෙනකම්ම මම කරන ටික ලියා ගන්නවා. ඊට පස්සේ මම ඒ ටික කරන් පස්සේ ටික් දානවා. ඒ වැඩේ තමයි කරන්නේ. මින් පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති මේ කඳුළු ගංගායි මේ කොතැනක හෝ මගේ ජීවිතේ කිවිදී ඔබ දිනෙත් යලි යලි සොයයි අපි පතාවා වගේ වෙන්වී යයි දෙක පොල් කඳුලින් තෙමා තොල් පෙති නලලත තබා නික්මුණුදා හිස සිඹ කාර්ද මේ බෝතලේ මතක අපි නර්සරි යද්දි මේ බෝතලේ ඉනේ දරන් ගියේ. මම මේක ෂොප් එකක තිබිලා ගත්තා. අනේ අපරාධ කියන්න හොඳ නැහැ. ඒක ගත්ත දවසේ ඉඳන් ඒක ලස්සන හින්දා හැමදෙස්සෙම මම ඒක ගෙදර තියාගෙන වතුර බොනවා. ඒක ලස්සනයි නේ කියුට් නේ හින්දා මට ඒක දකිද්දි වතුර බොන්න හිතෙනවා. මේකෙන් හැබැයි මේ බොරු වැඩක් ඉතින් අර මීට වඩා ලොකු බෝතලයක් අරන් බොන එක හොඳයි. ලස්සන. ඒ වුණාට අනේ මට ඉතින් චූඩි කාලේ මතක් වෙච්ච හින්දා මම ඒක ගත්තා. අනේ ඒකෙන් මට හැමදෙස්සෙම වතුර බොන්න හිතෙනවා. අපේ ඇඟට හොඳනේ වතුර බොන එක. ඔයාලත් මතක් කරලා වතුර බොන්න. හරිද? මේ දවස්වල මම දන්නේ අපේ පැත්තට නම් අවුවයි හොඳටම රස්නේ. ඒ හින්දා වතුර බොන එක ගොඩාක් වැදගත් ඉතින්. හොඳට වතුර බොන්න. ඊළඟට ඔය මේ අර කොස් වල තියෙන ඒවයින් හදන්න යන්නේ එකක් හම්බුණා. ඒ ටික කෑවා. ඊට පස්සේ ඔය යන්නේ ට්‍රින්කෝ ගිහිල්ලා මං කළු වුණානේ. ඊට පස්සේ දැන් ඔය මේ ස්ක්‍රබ් කරන්න තමයි යන්නේ. ඔය ස්ක්‍රබ් එක ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න ගිහිල්ලා දැන් යන්නේ මම ඔය එග් මාස්ක් එකක් දාන්න. එග් පීලින් ඔෆ් මාස්ක් එකක් දාන්න තමයි යන්නේ. මේකට කොෆි ඕනි. කොෆි දාන්න. මගේ අනිත් කොෆි තිබ්බේ නැති හින්දා මම එග් එකක් විතරයි දැම්මේ. මේක ගඳයි. ඇත්තටම මාර්ම ගඳයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. මේක ගෑවට පස්සේ මට හිතෙනවා මම සුදු වෙනවා කියලා. මං ඉතින් ඒක ගානවා. මේක මාර ගඳයි. ඒ වුණාට ඉතින් සුදු වෙන හින්දා ඉතින් මොන හරි කමක් නැහැ ගානවා ඉතින්. මේ මාස්ක් එකෙන් අර අවුවට අව පැහැවලා තියෙන එක අයින් වෙනවා. ඔය කුරුලෑ නැති වෙනවා. මගේ අතම කුරුලෑ එහෙම ලොකුවට නැහැ. මම ඒකට එක ස්කින් කෙයාර් කරන හින්දා මගේ අතම කුරුලෑ නැහැ. තව ඔය චූඩි බිබිඩි මූණේ තියෙනවා නම් අයින් වෙනවා. අතර මේක ගොඩාක් හොඳයි. තව මේකට කොෆි ටිකක් දාලා ඔයාලත් ගාලා බලන්න. ඔයාලට තේරෙනවා ඒ වෙලෙම සුදුනා මේක. ඊට පස්සේ ඔය මම කරන විදිහ තියෙනවා මේ විදිහට කරන්න. මෙන්න මේ විදිහට ටිෂුස් අරගෙන මේක ගාලා මේක කිව්වේ ඔය බිත්තර සුදු මදය ගාලා ඒක උඩින් ටිෂු එක අලවලා ආය පාරක් අර බිත්තර ලේක උඩින් ගන්න. ඊට පස්සේ ඕක හොඳට අර නිකන් පත්තරේ වගේ ඇලවෙනකම් මූණෙන් අයින් කරන්න එපා. හරිද? මම ඊතුරු ටික වීඩියෝ කරලා නැහැ. කරලා කියන්නේ වීඩියෝ වෙලා නැහැ. හරිද? ඊට පස්සේ මම අවසානට ගත්ත පොඩි වීඩියෝ කැලක් මම ඒක මේ වීඩියෝ එක පටන් ගද්දිම දාලා ඇති. කැතයි. ඉතින් ඔය ගෑවම මම ඒ නිසා මේකට ඇඩ් කරේ නෑ ඒක. මේ අනිවාර්යෙන් කොෆි දාන්න. හරිද? මගේ ගෙදර කොෆි තිබ්බේ නෑ. මම ඒ නිසා කොෆි දාන්න නැතුව ගෑවර මට හදිස්සියට. මේ ඇත්තට මේක ගොඩක් හොඳයි. මේක ගාලා බලන්න. මේක හැබැයි ගඳයි. හැබැයි මේකේ රිසල්ට් එක නම් මාර හොඳයි.
මේක හොඳට මේක සාමාන්‍ය වේලෙන්න ගොඩාක් වෙලා යනවා. ඒ නිසා ඉවසීමෙන් කරන්න ඕනි. හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ඉතින් ඉවසන්න වෙනවා. මේක මේ විදිහට ගාගෙන ඉන්න ඉතින්. දෙක පොල් කඳවලින් තෙමා තොල් පෙති නලලත තබා නික්මුණුදා හිස සිඹ මාලත වෙමි රැතුම් හින හෙන්නේ මං මේ විල් තීරේ පියමන්නේ ඔබ එක්කම ඔය මම ওই මාස්ක් එක අයින් කරලා මූණ සේදුවාට පස්සේ තියෙන විදිහ ඇත්තටම එකෙන් මට තේරෙනවා මගේ මූණ නිකන් ක්ලියර් වෙලා නිකන් සුදු වෙලා වගේ. ඔයාලත් මේක අනිවාර්යෙන් කරලා බලන්න. මාරම හොඳ රිසල්ට් එකක් මේකෙන් තියෙනවා. ওই විදිහට ගාලා ඉනා තව දෙයක් කරන්න යනවා ලිප්ස් වලට. ඊට පස්සේ මේ ගැනත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. මේක දැන් මගේ ලිප්ස් වල ගාන්න යන්නේ. මොකද මම ලිප්ස්ටික් ගානවනේ අනේ සතියේ. ගෙදර ඉද්දිත් ලිප්ස්ටික් ගානවා. ඒ හින්දා ලිප්ස් කාලු වෙනවා. ඒ හින්දා මෙන්න මේක කරන්න මම මේ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් ගිහින් බලන්න. ඒක ගාලා ඉවර වෙලා අද සාමාන්‍යයෙන් ගෙදර ඉන්නවනේ. ඒ හින්දා ඉතින් කරන්න ඕනේ කොමඩි කරනවා. ඊළඟට යන්නේ මම ඔයිල් කරන්න. ඊට පස්සේ මම මේ මාසෙටම එකයි මෙහෙම අර ගෙදරදී හදලා ගන්න. නැත්තම් මං ආස නැහැ තෙල් ගන්න. මම ගන්නේ ඔය කඩෙන් ගන්න එකක්. මේක අර ගෙදරදී හදලා තෙල් එකක් ගන්නවා. ඉතින් මාසෙට මේක පාරක් කම්මැලිකම පැත්තකින් තියලා. ඒක තමයි ඔය කරන්න යන්නේ. ඔයාලත් අනිවාර්යෙන්ම මාසෙට එකපාරක් හරි මේ විදිහට ගෙදරදී හදලා තෙල් එකක් අනිවාර්යෙන්ම ඔලුවට ගන්න. ඔය විදිහට හොඳට තෙල් එක ගාගෙන නාන්න තමයි යන්නේ. නාලා හම්බෙමු. හොඳට තෙල් ටික බේරෙන්න ගාගෙන ඉන්නේ. නාලා එන්නම් බයි. හරි නෑවා. හදිසි රාජකාරියක් වැටිලා මට එළියට යන්න වුණා. එළියට කියන්නේ බඩු වගේක් ගන්න. දැන් මේ යන්න ගමන් තමයි ඉන්නේ. ඒක එකපාරටම තීරණය වුණ දෙයක්. නැත්තම් අනේ මම ස්කින් කෙයාර් කරලා අවු යන්න කැමති නෑ. මේ ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මම ගෙදර ආවා. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකවලා හිරියට thank you. එහෙනම් තවත් vlog එකක් අරන් එන්නම්. මෙහෙම තමයි මගේ මේ මාසේ අන්තිම දවස ගෙවුනේ. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම ගිහින් එන්නම් bye. Thank you for watching.